කාන්තාවන්ගේ සියලු බල යට යවන්න පිරිමියෙක්ගේ එක බලයකින් පුළුවන් කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා කාන්තාවන් ලෝකේ බලවත් වෙන කරුණු පහක් තියෙනවා. ඒ තමයි කාන්තාවක් ලෝකේ බලවත් වෙනවා ඇගේ රූපය නිසා. ඒකට කියනවා රූප බලය. ඊළඟට කාන්තාවක් ලෝකේ බලවත් වෙනවා භෝග බලය. ඒ කියන්නේ එයා හොඳට ඉගෙනගෙන එයා ධනවත් වෙලා. ඒ නිසා කෙල්ලෙක් ධනවත් වුණොත් එයා ලෝකේ බලවත් වෙනවා. ඊළඟට කාන්තාවක් ලෝකේ බලවත් වෙනවා ඥාති බලය. ඥාති බලය කියලා කියන්නේ එයාට හොඳ ෆැමිලි එකක් තියෙනවා. ධනවත් මිනිස්සු ගොඩක් මැද මේ කෙල්ල හැදෙන්නේ. ඒ කෙල්ල බලවත්. ඊළඟට කාන්තාවක් ලෝකේ බලවත් වෙනවා පුත්ත බලය. හොඳ දරුවෝ ඉන්නවා. කාන්තාවක් ලෝකේ බලවත් වෙනවා සීල බලය. ඔය තමයි බල. බුදුරජාණන් වහන්සේ වදාලා කාන්තාවන්ගේ සියලු බල යට යවන්න පිරිමියෙක්ගේ එක බලයකින් පුළුවන් කිව්වා. මොකද්ද පුළුවන් නම් කියන්න බලන්න. ඉසුරු බලය. ඉසුරු බලය කියන්නේ පිරිමියාගේ ධනවත්කම. පිරිමියාගේ ධනවත්කමෙන් කාන්තාවන්ගේ සියලු බලය යට කරන්න පුළුවන් කිව්වා.